බොහෝ දෙනා මේ ඉරාන යුද්ධය වගේම අපේ රට ඇතුලේ තියෙන ප්‍රශ්න වගේම කාලගුණය ගැනත් වැඩි අවධානයක් යොමු කරනවා. අපි නම් ඒ කාලගුණය ගැන අවධානය දිග කාලයක සිටම තියාගත්තා. විෂ දිනපොත YouTube නාලිකාව නැරඹීමට පැමිණි හැම දිනාටම සුබ අලුත් අවුරුද්දක්. ඒ වගේම ඔබ හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. කාලයකට පස්සේ අපි හමු වෙන්නේ කාලගුණය ගැන විශේෂ ප්‍රවෘත්ති කිහිපයක් තියෙනවා කියන්න. ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් මේ එල් නිනෝ තත්ත්වයන් ගැන කියවෙනවා. නමුත් අපිට අපි පාවිච්චි කරන මේ තාරකා කාලගුණ විද්‍යාව ඇසුරින් බලනකොට මැයි මාසයේ පළවෙනිදා සිටම වැසිබර කාලගුණ තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ බවණක් නෙමෙයි. දැන් අද මම මේ වැඩසටහන පටිගත කරන අප්‍රේල් 18 සිටත් වැසිබර කාලගුණය පේනවා. නමුත් අපි මාසෙන් මාසයට ගන්නකොට වඩා පහසුයි. මම කල්තබාම දැන් මේ සති දෙකකට කලින්ම මේ පුරකථනය කරන්නේ බලමු මේක මැයි මාසේ පළවෙනිදා සිට පළවෙනි දවස් 14 අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කඩින් කඩ සහ දැඩි වර්ෂාපතන අපේක්ෂා කරන්න පුළුවන් කාලයක්. බොහෝ විට මේක පෙන්වන්නේ උතුරු මැද, වයඹ, ගිනිකොන, දකුණ, මධ්‍යම පළාත, ඌව සබරගමුව පළාත් වලට වැඩි වශයෙන් වැස්ස ලැබෙන හැටි පේන්නේ. නමුත් ඊට දෙවෙනි කොට බස්නාහිර පළාතටත් වැසි වැටීමේ ඉඩකඩ පේනවා. මැයි මාසේ පළවෙනිදා සිට 14 කාලයේදී වැසි අපේක්ෂා කරන්න පුළුවන් බවයි තාරකා කාලගුණ විද්‍යාවෙන් පෙන්වුම් කරන්නේ. ඊළඟට 14 වෙනිදා සිට කඩින් කඩ උණුසුම් කාලගුණ තත්ත්වයන් එනවා. යලිත් වැසිබර කාලගුණ තත්ත්වයක් පේනවා. ඒ අතර ගත්තාම 17, 18, 19, 21, 22, 23, 24 වගේ දවස්වලත් සාමාන්‍ය වර්ෂාපතනයක් අපේක්ෂා කරන්න පුළුවන්. ඊළඟට මේ මාසේ අගභාගයට යනකොට අමුතු දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි කඩින් කඩ තැනින් තැන වැසි දකින්න ලැබෙයි. ඒ අතරම ටිකක් ඒක අවදානම් කාලයක් වැස්සට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ. කියන්නේ ගිනි ගැනීම, පිපිරීම සහ මේ මහජන කැළඹීම් ඇති වෙන මහජන සාමයේ බිඳ වැටෙන සිදුවීම් බොහෝ ස්වභාවික විපත් නිසා වෙන්න පුළුවන්. නැත්තම් ඔය ගැටුම්කාරී තත්ත්වයන් නිසාත් හට ගන්න පුළුවන්. කොහොම නමුත් එහෙම අවදානම් සහගත කාලෙනුත් මැයි මාසේ 14 සිට 31 දක්වා කඩින් කඩ පෙන්වුම් කරනවා. අපිට එක පැත්තකින් සහනයක් මේ වැස්ස වැටෙන බව තාරකා කාලගුණ විද්‍යාවෙන් පෙන්වුම් කිරීම එක සතුටට කාරණයක්. නමුත් මහා වැසි නම් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ අර වෙන්දාට මේ මාසෙට වැටෙනා වගේ දෙගොඩ තලා යන දැඩි වර්ෂාපතනයක් දිගු කාලයක් අල්ලා හිටනවා පේන්නේ. නමුත් කෙටි වර්ෂාපතන, කෙටි වැසි වාර ගණනාවක් දිගු කාලයක් අල්ලාගෙන සිටීමේ තත්ත්වයන් පෙන්වනවා. ඒක අපි හැමෝටම සතුටුදායක කාරණාවක් මේ පෙන්වන්නේ. ඒ අතර තමයි මම අර කිව්ව කාරණාව තියෙන අපි හැමෝම මේ වැස්සට සතුටු වෙනවා වගේම අර ගිනි ගැනීම, පිපිරීම, මහජන සාමයේ බිඳ වැටීම සම්බන්ධව තියෙන තත්ත්වයන්ගෙන් පරිස්සමෙන් ඒ ගැන අවධානයෙන් කටයුතු කරොත් අපිට මැයි මාසයත් සාර්ථකව ගත කරගන්න පුළුවන්. කෙටි පණිවිඩයක්. මේ ගැන සවිස්තරාත්මක විස්තරයක්. කියන්නේ දවසින් දවස කාලගුණය පිළිබඳ විස්තරයක්. අර මම හදපු පරිගණක මෘදුකාංගයක් තියෙනවා. ලංකා වෙද නැත්නම් KCJ ඇප් කියලා තියෙනවා. ඒ වගේම මගේ Facebook මිතුරන් ඉන්නවනේ එයාටත් මේකේ මැයි මාසයේ පළවෙනිදා සිට 31 දක්වා වූ සියලුම කාලගුණ පුරකථන දිනෙන් දින බලන්න පුළුවන්. මේ කල්තබාම් මේ පණිවිඩ දුන්නේ අපිට මැයි මාසෙදී කඩින් කඩ වැසි ලැබෙන ප්‍රවෘත්තිය දෙන්නයි. එහෙනම් ඔබ හැම දිනකටම සුබ වේවා, ජය වේවා.